ඔයාගේ හිතේ තියෙන ලෝගෝ එක කොලයක ඇඳලා ඒක ෆොටෝ එකක් ගහලා AI එකට දීලා බලමුද දැන් අඳිනවද කියලා. මේ වෙනකොට Google Nano Banana 2 version එක රිලීස් වෙලා තියෙනවා. අපිට පුළුවන් දැන් කොලයක ඇඳලා draft එක උනත් දුන්නාම Gemini එකට ඔයාගේ හිතේ තියෙන ලෝගෝ එක ක්‍රියේටිව් ඩිසයින් එකක් දක්වා අරගෙන යන්න. කුඩා ව්‍යාපාරයක් කරන ඔයාට මේක ඇත්තටම වැදගත්. මේක වැදගත් වෙනවා ඉස්සරහයි ඔයා ඩිසයින් ආශ්‍රිතව වැඩ කරන කෙනෙක් නම්. අපි ඉස්සෙල්ලම බලමු කොහොමද අපේ කොලේ ඇඳගන්න ඩ්‍රාෆ්ට් එක Gemini එකේ තියෙන Nano Banana 2 version එකට දීලා ජෙනරේට් කරගන්න කියලා. හරි. දැන් මම මේකට පාවිච්චි කරන්න හදන්නේ Google Gemini app එක. ඒතර හැමෝම දන්නවනේ Google Gemini app එකට කොහොමද යන්නේ කියලා. App Store හෝ Play Store එකකින් ඔයාලට මේක install කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ window එකක් තමයි එන්නේ. ඒතර මම මේ ඔයාලට පෙන්නනවා වගේ මම ඇඳගෙන තියෙනවා මගේ පොඩි sketch එකක්. logo එක මම මෙන්න මේ වගේ දේ විදිහකට තමයි design වෙන්න ඕනේ කියලා පොඩි idea එකක් අරන් මම pan එකකින් ඇඳලා තියෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මෙතනින් අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ Pro කියන මොඩල් එකට ටික් එක දාගන්න. මෙතනින් settings වලින් create image කියන option එකට දාලා plus mark එක press කරාම අපිට ඕන පුළුවන් මේ sketch එකේ photo එකක් අරගෙන gallery එකෙන් මෙතනින් select කරගන්න files or photos හරි නැත්නම් gallery එකට හරි ගිහිල්ලා මම මෙතන camera කියන option එක click කරලා live ගන්නවා මම මේකේ photo එකක් මෙන්න මේ විදියට. දැන් මේ photo එක ගත්තට පස්සේ මෙතනින් අපි attach කරගන්නවා අපේ chat එකට. ඊට පස්සේ මම හදාගත්ත prompt එකක් තියෙනවා. මම මේ prompt එක දාන්නම් ඔයාලට මේ comment එකේ. ඉතින් මේක තමයි මම try කරපු විදිය. මේකේ මම ටිකක් අර වෙනස් විදිහේ patterns කීපයක් use කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වචන එහා මෙහා කරලා prompt එක ඔයාලට adjust කරගෙන මේක use කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මෙතනින් submit button එක press කරනවා. දැන් අපි බලමු chat එක ඇතුලේ කොයි වගේ විදියකට අපිට මේක හොඳ output එක දෙයිද කියලා logo එක. එතකොට මතක තියාගන්න ඕන විශේෂ දෙයක් තමයි මෙතන Nano Banana 2 version එක තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් latest version එක. ඉතින් මේකෙදි කලින් එකට වඩා high quality විදියට අපිට ගොඩාක් වැඩ කරගන්න පුළුවන්. දැන් logo එක design වෙනවා. මෙතන විශේෂම දෙයක් තියෙනවා මේ අත් අකුරුත් පුළුවන් දැන්ට මෙයාට match කරගන්න. සාමාන්‍ය ඔයාගේ අකුරු පැහැදිලි නම් අත් අකුරු පවා මේ විදිහ ලියන විදි මොඩල් එක බවට පරිවර්තනය වෙලා තියෙනවා මේ Nano Banana 2 version එක. දැන් මෙතනටි පොඩ්ඩක් කිව්වා luxury අර 3D look එකක් එහෙම ඒ වගේම පොඩි වචන ටිකක් මම මෙතන දීලා තියෙනවා prompt එකේ. normally ඔයාලා මේ prompt එක බලන්න හිමීටින් එක. එතකොට cinematics ඒ වගේ එක වචන දාලා තමයි prompt එක මම rewrite කරගත්තේ. බලමු කොයිතරම් දුරට සාර්ථක වේද කියලා. මම උඩ දුන්න sketch එක තමයි මේ තියෙන්නේ. බලමු ඒක කොයිතරම් දුරට practically වෙයිද කියලා. ඔන්න අපේ දැන් logo එක මේ වෙද්දි හදලා ඉවරයි. දැන් ඔන්න මගේ output එක ආපු විදිය high quality විදියට logo එක ඇවිල්ලා තිනවා. දැන් මේක ඇවිල්ලා තියෙන පොඩි අර mock-up එකකට වගේ දාගන්න පුළුවන් විදියට. දැන් මම මෙයාට ආයෙ නැවත කිව්වොත් එහෙම original image එක මට දෙන්න කියලා ඊළඟ prompt එකේ කිව්වහම original PNG එකක්ද ඒ අපිට ඕන විදියට මේක හදාගන්න පුළුවන්. ඉතින් අර normally sketch එකක් තමන්ගේ හිතේ තියෙන idea එකක් දීලා අපිට මේ වගේ හොඳ look එකකට අපේ logo එක AI එකට කියලා ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ ඔයත් try කරලා බලන්න. ඉස්සෙල්ලාම sketch එකක් ගහගන්න පොඩි කොලයක පැහැදිලි සුදු පාට A4 sheet එකක පේන විදියට තමන්ගේ sketch එක ගහලා මේ විදියට try කරලා බලන්න. මම දුන්න prompt එකම use කරන්න එපා. ඒ prompt එක පුළුවන් නම් මේ වචන customize කරන්න තමන්ට match වෙන විදියට. මොකද මේකෙන් හොඳ output එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේක තවත් වැදගත් වෙනවා ඔයාලා fashion designing වගේ. එහෙමත් නැත්නම් ඔයාලා art සම්බන්ධව මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ඔයාට මෙන්න මේ වැඩේ වැදගත් වෙනවා. මොකද ඔයා අඳින කරන දේවල් ටක් ගාලා ඔයාට AI වලින් අපි අර Illustrator වගේ පාවිච්චි කරලා කාටුන් විදියට 3D විදියට ගොඩාක් වෙනස් ආකාරයක ඩිසයින් එකක් output එකක් ඔයාට දැන් ගන්න පුළුවන් මේ Nano Banana 2 version එක හරහා. ඉතින් try කරලා බලන්න මේ වැඩේ. try කරලා මොන හරි ඔයාට හම්බ වෙන අලුත් update එකක් තිබ්බොත් ඒ වගේම ඔයා කරන වැඩේ comment එකකින් දාගෙනම යන්න.